අයිබෝන් SS sewing machine technology YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඕගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට අපේ YouTube channel එකේ වීඩියෝ 250කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඔය එක වීඩියෝ එකකවත් මම මේ වෙනකම්ම පෙනී ඉඳලා නැහැ. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඔයා කවුද කියලා. දැන් මගේ ඉන්න මේ subscribersලත් එක්ක බැලුවාම මේ දැන් ගොඩක් දෙනෙක් මාත් එක්ක නිතර chat කරනවා. ඉතින් chat කරලා මට ප්‍රශ්න ඉදිරිපත් කරද්දි මම හිතුවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම වීඩියෝ එකක පෙනී ඉන්න එක හොඳයි කියලා. ඉතින් ඒක ඇත්තටම මම වීඩියෝ එකේ පෙනී ඉන්න තීරණය කරේ. ඉතින් ගොඩාක් දෙනෙක් මේ දවස්වල මගෙන් කතා කරලා අහන ප්‍රශ්නයක් තමයි අපි මහන lock stitch machine වලට වඩා ඇයි chain stitch machine වල skip stitch ඇති වෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් ওই වචනේ මට කතා කරලා ගොඩක් දෙනෙක් අහන්නේ skip stitch ඇති වෙනවා කියලා නෙවෙයි. machine අපේ slip වෙන්නේ ඇයි කියලා. මම ඒකට ස්ලිප් කියන වචනේ භාවිතා නොකර ස්කිප් කියන වචනේ භාවිතා කරන්න හේතුව තමයි ස්ලිප් කියලා වචනයක් මැස්මේදී අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම මැස්මේ මේක දෝෂයක් ඇත්තටම කිව්වොත් මේ දෝෂය තමයි නැත්තම් ඩිෆෙක්ට් එක තමයි අපි එක දිගට මැස්ම වහගෙන යනකොට සමහර තැන්වලදී මැස්ම මගේ ඇරිලා මැහෙනවා නැත්තම් මැහෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕකට අපිට ස්ලිප් කියලා කියන්න බෑ. මොකද මැස්ම ලිස්සලා ගිහිල්ලා නෙවෙයි එහෙම වෙලා තියෙන්නේ. මැස්ම මගේ ඇරිලා තමයි මැහිලා තියෙන්නේ. ඒකට අපි ඒකට හරි වචනේ තමයි මැෂින් ස්ලිප් වෙනව නෙවෙයි ඇත්තටම මැෂින් එක ස්කිප් වෙනවා කියන එක. ස්කිප් ස්ටිචස් කියලා තමයි අපි ඕකේදී අපි කියන සම්මත භාෂාවේදී ඔය ඩිෆෙක්ට් එකට කතා කරන්නේ. ඉතින් ඔව් ඇත්තටම කිව්වොත් චේන් ස්ටිච් වල ලොක් ස්ටිච් වලට වඩා ස්කිප් ස්ටිච් ඇතිවීමට බලපාන කරුණු රාශියක් තියෙනවා සහ ඇත්තටම ලොක් ස්ටිච් එකක් එක්ක සැසඳුවාම ස්කිප් ප්‍රමාණය වැඩි ස්කිප් ස්ටිච් ප්‍රමාණය වැඩි අපේ චේන් ස්ටිච් මැෂින් වල. ඉතින් අපි බලමු ඒවට හේතු වෙන කරුණු කාරණා මොනවද කියලා. මම මේ කරන වීඩියෝ එකෙන් මම හිතනවා ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නය හඹා යන්න උත්තර හොයාගන්න ඔයගොල්ලන්ට පහසුවක් වෙයි කියලා. ඇත්තටම මම මේ වීඩියෝ එක පෙනී ඉඳලා ඔයගොල්ලන්ට ඒක කියලා දෙන්න හදන්නේ ඔන්න ඒ හේතුව නිසා. ඉතින් ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක් නිසා මම මුලින්දම එන්නම් මේ ප්‍රශ්නට උත්තර කියන්න. සාමාන්‍යයෙන් ගත්තාම අපි දන්නවා අපේ මැෂින් වල මැස්මක් ගෙතෙන්න බලපාන ඒ කියන්නේ මැස්මක් ගෙතෙන්න උදව් කරන මේජර් ෆැක්ටර්ස් 6ක් තියෙනවා. ඒකේ පළවෙනි එක මේ මේජර් ෆැක්ටර්ස් එකේ පළවෙනි එක තමයි නීල් බාර් එක. සාමාන්‍ය ලොක් ස්ටිච් එකකට වඩා නීල් බාර් එකේ ෆන්ක්ෂන් තුනම සාමාන්‍ය නීල් බාර් එකේ මැක්සිමම් ෆන්ක්ෂන් තුනක් තියෙනවා. ඒ ෆන්ක්ෂන් තුනම ලොක් ස්ටිච් එක වෙන්නේ 2යි. හැබැයි චේන් ස්ටිච් එකේ 3ම වෙනවා. එතකොට හිතන්න සාමාන්‍ය ලොක් ස්ටිච් එකකට වඩා ෆන්ක්ෂන් වලට ගොඩාක් වැඩි චේන් ස්ටිච් මැෂින් එකක තියෙන ෆන්ක්ෂන් ප්‍රමාණය. ඒ වගේම තමයි මෙකනිසම් ගත්තාම ලොක් ස්ටිච් මැෂින් එකකට වඩා චේන් ස්ටිච් මැෂින් එකේ මෙකනිසම් ගොඩාක් සංකීර්ණයි. ඉතින් ඒක නිසා අභ්‍යන්තරව මැෂින් එකේ තියෙන මේ වෙනස්කම් නිසා මැෂින් එකක් ස්කිප් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් අපි චේන් ස්ටිච් මැෂින් ලොක් ස්ටිච් මැෂින් එක සැදුවාම ටිකක් අපි හයි RPM වල මහනවා. උදාහරණයක් විදිහට අපි ඕලොක් එකක් 5000 5500ක් වගේ RPM වල නැත්නම් 6000 6500 වගේ RPM වල මහන සමහර ඔපරේෂන් උත් තියෙනවා. ඉතින් පැඩ්ලොක් ගත්තාම සාමාන්‍යයෙන් RPM 3000 3500 4000 4500 5000 වගේ RPM වලදී 5000 වගේ RPM වලට යන ඔපරේෂන් උත් අපි මේ චේන් ස්ටිච් වල මහනවා. එතකොට ඉතින් සාමාන්‍ය ටිකක් අනිත් මැෂින් වලට වඩා RPM එකක් ටිකක් වැඩිපුර අපි මේ චේන් ස්ටිච් වල මහනවා. එතකොට දැන් අපි කරුණු කාරණා දෙකක් කිව්වා. එකක් මෙකනිසම් සහ ෆන්ක්ෂන්ස් වලින් මේක ටිකක් ඇඩ්වාන්ස්. ඒ වගේම තමයි RPM එකක් ටිකක් අපි වැඩියෙන් ලොක් ස්ටිච් වලට වඩා මහනවා. ඒ වගේම තමයි මේකේ මැස්ම හැදෙන ක්‍රමය ගත්තත් ලොක් ස්ටිච් එකකට වඩා ටිකක් සංකීර්ණයි. ඉතින් චේන් ස්ටිච් වල මේ මැස්ම හැදෙන්න, ඒ කියන්නේ ස්ටිච් එක ෆෝම් වෙන්න වෙන කාර්යයන් ටිකක් සාමාන්‍ය ලොක් ස්ටිච් එකකට වඩා ටිකක් වෙනස්. ඉතින් ඕවා තමයි ඊළඟට ඔය අභ්‍යන්තරව බලපාන කරුණු. ඊළඟට ගත්තාම ටයිමින්ග්ස් ගත්තත් දැන් මැෂින් එකේ අපි කියන ටයිමින් තියෙනවා කියලා ටයිමින්ග්ස් ගත්තත් ලොක් ස්ටිච් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නිවැරදි කළ යුතුයි මැස්මක් නිවැරදිව හදාගන්න චේන් ස්ටිච් මැෂින් එකක් ඇතුළේ. ඊට අමතරව ගත්තාම බාහිරව බලපාන, ඒ කියන්නේ මැෂින් එකේ ඔපරේටර්ට පවා ඔපරේටර්ගේ වැරදි නිසා බලපාන කරුණු කාරණාත් ගොඩක් චේන් ස්ටිච් වල වැඩි ලොක් ස්ටිච් වලට වඩා. ඉතින් ඔන්න ඔය කරුණු කාරණා ගොඩක් එකතු වෙලා තමයි බලුවාම ලොක් ස්ටිච් වලට වඩා චේන් ස්ටිච් වල ස්කිප් ස්ටිච් ඇති කරන්න බලපෑම් කරන්නේ. එතකොට දැන් මේක ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇත්තට අපිට මේ මැෂින් එක ස්කිප් වෙන්නේ නැතුව මහන්න බැරිද? නැත්නම් ඔයගොල්ලෝ වචනෙන් කිව්වොත් ස්ලිප් වෙන්නේ නැතුව මහන්න බැරිද? චේන් ස්ටිච් වල මට 100%ක් රෙකමන්ඩ් කරන්න බෑ. ඇත්තට මගේ එක්ස්පීරියන්ස් එකේදී වුණත් මම කියන්නේ මේක 100%ක් බිඳුව කරන්න බෑ. ඒකට හේතුව තමයි මැෂින් එකේ සමහර දෝෂ තියෙනවා අපිට එන්න කලින් අඳුන ගන්න පුළුවන්. සද්දයක් වෙනස් වෙලා මොනවාරි එහෙම දෙයකින් අඳුර ගන්න පුළුවන්. සමහරවිට ඉන්ඩිකේටර් එකක් හරි තියෙනවා මෙන්න මේ දෝෂය දැන් ඔයාලට එන්න තමයි එන්නේ කියලා. හැබැයි ස්කිප් එකක් වෙනකන් අපිට අඳුර ගන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් ස්කිප් වෙන එක නැති කරන්න නම් මුලින්ම අපි ස්කිප් වෙන විදිය සහ
ස්කිප් වෙච්ච විදිය කියන්නේ වෙන විදිය සහ ස්කිප් එකට බලපාන කරුණු කාරණා ගැන අපි දැනගෙන ඉන්න ඕන. එහෙනම් අපි ඒක ලොකු අධ්‍යයනයක ඉන්න ඕන. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා අත්දැකීම් අඩු කෙනෙකුට චේන් ස්ටිච් මැෂින් එකක් අඩු කාලයකදී නිවැරදි කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඩිෆෙක්ට් වලින් තොරක කියන්නේ ඩිෆෙක්ට් එකක් නිවැරදි කරන්න හරි අමාරුයි. උදාහරණයක් විදිහට දැන් අපි ලයින් එකක ප්‍රොඩක්ෂන් කරනවා නම් නැත්නම් අපි තමන් මහන මැෂින් එකක සමහර වෙලාවට කවුරු හරි මැෂින් එක හදන්න ආවම ස්කිප් ස්ටිච් වගේ දෝෂයක් ක්ෂණිකව හදලා මාරු වෙන්න පුළුවන් ඉන්නේ ගොඩාක් අත්දැකීම් තියෙන කාර්මික නිලධාරියෙකුට විතරයි. ඉතින් ඒකට හේතුව තමයි මේකේ තියෙන ඔය සංකීර්ණත්වය. නැතුව වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඕක ඇත්තට සෑහෙන කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා ගත දැනුමෙන් තමයි එයාලා ඒක හඳුනගන්නේ. ඉතින් ඒක අර මං කිව්වා වගේ අපිට කලින් අඳුර ගන්න ක්‍රමයක් නෑ. ඒක වෙනකන් අපි දන්නේ නෑ මේක උනා කියලා. ඉතින් ඒක නිසා ඒක අපිට අර 100%ක් වෙන්නේ නෑ කියලා කියන්න බෑ. හැබැයි අවම මට්ටමක පවත්වාගෙන යන්න බලපෑම් අවම මට්ටමක ඒ කියන්නේ පවත්වාගෙන යන්න අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒතකොට ඒකෙදි පළවෙනිම මම ගොඩක් රෙකමන්ඩ් කරන දෙයක් තමයි අපි මුලින්ම මැෂින් එකේ මේ ස්කිප් වෙන්න පුළුවන් විදිය ගැන අධ්‍යයනයක් කරන්න ඕන. ඊළඟට ප්‍රශ්න තමයි දැන් ඕක කරන්නේ කොහොමද? ඒක ඇත්තටම අත්දැකීම් වලින් වෙන දෙයක්. ඉතින් මේ අත්දැකීම් මැෂින් එකත් එක්ක වැඩ කරද්දී අපිට කාලෙක තියෙන දෙයක්. ඒ වගේම තමයි සමහර මැෂින් කම්පැනිස් මෙන්න මේ වගේ ඒගොල්ලන් මේ මැෂින් නිෂ්පාදනය කරන කාලය පුරාවට ගත්ත අත්දැකීම් එකතු කරලා මේ වගේ ඉංජිනේරින් මැනුවල්ස් හදලා තියෙනවා. මේ වගේ එන්න පුළුවන් මේ දැන් උදාහරණයක් විදිහට පැට්ලොක් එකක එන්න පුළුවන් ස්කිප් වර්ග 6ක් විතර මේකේ අඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩිෆෙක්ට්ස් වර්ග 6ක් අඳුන්වලා දීලා තියෙනවා. ඒක වෙන්නේ කොහොමද? ඒවට මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ අපිට දීපු ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. ඒ වගේම තමයි තමන් ගත්ත අත්දැකීම් තියෙනවා එකිනෙකා වෙනම. ඉතින් මේ දේවල් එක්ක තමයි අපි ඒවට උත්තර හොයන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවෙත් ඇත්තටම මම කරගෙන තියෙන අත්දැකීම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම එකතු කරලා තියෙන අත්දැකීම් සහ මම අරන් තියෙන අත්දැකීම් වලින් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙට උත්තර හොයලා දෙන්න. ඉතින් ඒක මේ වීඩියෝ එකක් මෙහෙම කරලා මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. මේක අපි ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. නැත්තම් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පිළිගන්නෙත් නැහැනේ. ඉතින් මම දැනට ඔයගොල්ලන්ට මම මේ කරේ ඔයගොල්ලෝ මට දීපු ප්‍රශ්නෙට తాවකාලික උත්තරයක් අරන් දීපු එක විතරයි. తాවකාලිකව නෙවෙයි ඇත්තටම ප්‍රශ්නය මොකක්ද කියන එක අඳුන්වා දුන්න සහ ප්‍රශ්නයට උත්තර හොයාගෙන යන්න පොඩි උදව්වක් කරා විතරයි. ඉතින් මේකෙදි ඒ බලපෑම් කරන කරුණු කාරණා එකිනෙක පුළුවන් විදියට ඔයගොල්ලන්ට වීඩියෝ ගෙනල්ලා කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට විශේෂයෙන් කියනවා මැෂින් එකක් එක්ක වැඩ කරනවා නම් අනිවාර්යෙන් මැෂින් එකේ ඔයගොල්ලන්ට බාහිරව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් කරන්න එතකොට ඔය කියන කරුණු කාරණා වලට ඔයගොල්ලන්ට උත්තර විශේෂයෙන් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි දැන් ওই ගොඩාක් අය මැෂින් එක දැන් වැඩ කරනවා. ඉතින් ඒ අයත් ඔය අපේ YouTube channel එකේ වීඩියෝ බලන ගමන් ගොඩාක් ප්‍රශ්න අහනවා. ඉතින් මම මේ වෙලාවට අහනවා සමහර බාහිර දේවල් ඔයගොල්ලෝ මේකට කරලා තියෙන්නේ කියලා. සමහරවිට මේ බාහිර දේවල් නිවැරදි කරා මේ ප්‍රශ්න නිවැරදි වෙනවා. ඉතින් මේ ස්කිප් කියන එකත් ඒ වගේ තමයි. ඔයගොල්ලන්ට බාහිරව කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට නිවැරදිව නූලක් මාරු කරලා දාන එක. නැත්තම් නූලක් දාගන්න එක. ඊළඟට අපි ටෙන්ෂන් එකක් සරලව බැලන්ස් කරගන්න එක. අපි නිවැරදි කාලෙදී ඉදි කටුවක් මාරු කරාද නැද්ද කියන එක. හරියට ඉදි කටුවක් දානවද නැද්ද කියන එක. මේ කරුණු කාරණා ගොඩාක් බලපෑම් කරනවා. මැෂින් එක නිවැරදි වෙලාවට ක්ලීන් කරනවද. ඉතින් ওই වගේ බාහිර කරුණු කාරණාත් ගොඩක් බලපාන. ඉතින් නැතුව දැන් මේ මැෂින් එකේ ඉඳන් ස්කිප් වෙනවා නෙවෙයි. ඉතින් ඒකටත් ඇත්තටම ඕගොල්ලන්ට දැන් තේරෙනවා කරුණු කාරණා ගොඩක් බලපානවා. හැබැයි බාහිරවත් අපිට මැෂින් එකේ ස්කිප් වෙන එක අවම කරගෙන අවම මට්ටමක තියාගෙන මැෂින් එක රන් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඇයි ලොක් ස්ටිච් වලට වඩා චේන් ස්ටිච් වල ස්කිප් ස්ටිච් වැඩි කියලා මම හිතනවා ඔයගොල්ලන්ට අදහසක් ඒ කියන්නේ නැති. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නේ පිටුපස හඹා යන්න පුළුවන්. ඒකට ඔයගොල්ලන්ට උත්තර හොයාගන්න සමහර ආයතන මේ වගේ ඉංජිනේරින් මැනුවල්ස් ඔයගොල්ලන්ට අඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ මැනුවල්ස් වලින් මම ගත දැනුම සහ මගේ අවුරුදු 16ක විතර කාලය ඇතුළත මම ලබාගත් දැනුමත් එක්ක ඔයගොල්ලන්ට ඒවට උත්තර හොයාගන්න උදව් කරන්න. ඉතින් ප්‍රශ්න උත්තරයක් ගෙනාවා. ඒ වගේම තමයි දැන් අපේ YouTube channel එකත් එක්ක ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. තවමත් ඔබ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ ගොඩාක් අපි අරන් එනවා. ඒ වගේම තමයි ඔයාලට තවත් සතුටුදායක කාරණාවක් කියන්න ඕන. අපි Facebook එක කරහත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ බෙදා අරින තීරණය කරා. ගොඩාක් ගැඹුරට මැෂින් ගැන තියෙන වීඩියෝ. ඒ කියන්නේ ගැඹුරට කියන්නේ ඔයගොල්ලන්ට මැෂින් එක ගැන ගොඩාක් ඔය ඇඩ්ජස්ට්මන්ට් වලට යන වීඩියෝ එරුණාම සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතයේදී ඔයගොල්ලන්ට මුණ පාන ගැටලු වලට උත්තර හොයාගන්න මැෂින්ස් කොහොමද සෙට් කරන්න කියන එක ගැන බේසික් වීඩියෝස් ටිකක් අපි Facebook එකේ කරහත් අරගෙන යනවා. ඒකත් අපේ SS Sewing Machine Technology ට්‍රේනින් සෙන්ටර් කියලා තමයි ඔයගොල්ලන්ට Facebook එකේදී හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි දැන් ඔයගොල්ලන්ට තවත් ඔප්ෂන් එකක් අඳුනලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් අපි ගාවට ඇවිල්ලා මේ වගේ ඔප්ෂන්ස් මැෂින් වලින් ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඉගෙන ගන්න කාර්යය ඔප්ෂන්ස් මැෂින් වලින්ම කරගන්න. මොකද දැන්
අපේ ඉන්ඩස්ට්‍රිය දවසින් දවස අලුත් වෙනවා. ඉතින් අපි අලුත් මැෂින් වලින් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ආසාවක් තියෙන අයට අපි ගාට ඇවිල්ලා පුළුවන් ඔප්ෂන්ස් මැෂින් වලින්ම ඒ මැෂින් ගැන ඉගෙන ගන්න. ඉතින් අපි A to Z මැෂින් එක ගැන ඕගොල්ලන්ට කියලා දෙන්න ලෑස්ති. අපේ ට්‍රේනින් සෙන්ටර් එකක් දැන් අපි වීකෙන්ඩ් එකේ පවත්වාගෙන යනවා. දැනට සතියාන්ත පාඨමාලා විතරයි තියෙන්නේ. කියන්නේ වීකෙන්ඩ් පාඨමාලා විතරයි තියෙන්නේ. ඕන වෙලාවක ඕගොල්ලන්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. ලොකු කණ්ඩායම් බඳවා ගන්න නැහැ. අවම කණ්ඩායමකට 2-3 දෙනෙක් විතරයි ගන්නේ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මැෂින් එක වැඩ කරන අයට නොමිලේ පාඨමාලා කිහිපයක් ඉදිරියේදී ගේන්න. අපි ඒව ගැනත් ඕගොල්ලන්ට ඉස්සරහදී කියන්නම්. ඉතින් වීඩියෝ එකේ පෙනී හිටපු නිසා ඕගොල්ලන්ට ඒ ගැනත් දැනුවත් වීම කරේ. ඉතින් එහෙනම් මේ වගේ ප්‍රශ්න ඕගොල්ලන්ට තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒවට උත්තර හොයාගන්න උදව් වෙන මේ වගේ වීඩියෝ ගොඩක් ඕගොල්ලන්ට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ගේ ප්‍රශ්න කමෙන්ට් හරහා හෝ නැත්නම් සමහරලාට මගේ YouTube channel එකේ සමහර වීඩියෝ වල මගේ mobile number එක දාලා තියෙනවා. මගේ WhatsApp number එක. එතන කෝල් ගන්නකොට මට පුළුවන් නම් WhatsApp message එකක් දාන්න. ප්‍රශ්නෙත් එක්ක පුළුවන් හැම වෙලාවකම ඔයගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කාර්මික ශාස්ත්‍රයේ ඉන්න අයට සහ ඇඟලුම් ශාස්ත්‍රයේ රාජකාරී කරන අයට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අපි WhatsApp සමූහයක් හදලා තියෙනවා. ඒක ඇතුලේ ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඕගොල්ලන් ගැටලු කරුණු කාරණා තියෙනවා නම් ඒකට යොමු කරන්න පුළුවන්. එහෙම ඕගොල්ලන්ට ඇඩ් කරන්න WhatsApp numbers තියෙනවා නම් මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. ඕ නැත්නම් මට පෞද්ගලිකව කමෙන්ට් කරන්න. මගේ WhatsApp number එකත් මම YouTube channel එකේ යටින් දාලා මේ YouTube වීඩියෝ එක අහලා යටින් මම description එකේ දාලා තියන්නම්. මට WhatsApp කරන්න. මම ඒතකොට ඕගොල්ලෝ මේ channel එක කියන්නේ ඒ අපේ තියෙන WhatsApp සමූහයට ඇඩ් කරන්න. ඒකේ ලොකු පිරිසක් ඉන්න නිසා ඕගොල්ලෝ අතර දැනුම බෙදා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ කරුණු කාරණා සියල්ලක්ම මම මේ වීඩියෝ එකේ තුල කිව්වා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ආයිබෝන්.